ඈත අතීතයේ කොළ පැහැති කඳු සහ දිය පහරවල් මැද පිහිටි පුංචි ගම්මානයක නිමල් කියල තරුණය ජීවත් වුණා. ඔහු හිතට ගත්ත දේ කරන ධෛර්යවන්ත කෙනෙක් විදියට හැමෝම අතර ප්‍රසිද්ධයි. කරන්න බැරි දෙයක් කියලා ගමේ කාටාර හිතුනොත් මුලින්ම ඉදිරිපත් වුණේ මේ නිමල්. ඔහු කවදාවත් බලාගෙන හිටියේ නැහැ. හැම අභියෝගයටම බය නැතුව මුහුණ දුන්නා. ඒත් නිමල්ගේ හිතේ ඇතුලේ ලොකු දුකක් තිබුණා. ඒක එළියට කාටවත් පෙනුනේ නම් නැහැ. ජයග්‍රහණ ගොඩක් තිබුණත් නිමල්ට හැමතිස්සෙම දැනුනේ මොකක් හෝ අඩුවක් තියෙනවා කියලා. පිටින් බලද්දී ඔහුගේ ජීවිතේ හොඳින් තිබුණත් ඔහු හිතුවේ තමන්ගේ කතාවේ යම් කොටසක් හිස් කියලා. මේ හිස්කමේ හැඟීම හෙමින් ඔහුගේ සිත තුළ දෝංකාර දුන්නා. හිතේ නිදහස සහ මේ ප්‍රශ්නයට උත්තර සොයාගෙන නිමල් ගමනක් යන්න තීරණය කළා. ඔහුට ආරංචි වුණා වනාන්තරය අසල පුංචි පැල්පතක ඉන්න විශ්වාසවන්ත සිරිල් සීය කියලා සීය කෙනෙක් ගැන. මිනිස්සු කිව්වේ නම් සිරිල් සීයගේ වචනවලින් ජීවිතේ අලුතින් දකින්න පුළුවන් කියලා. ඉතින් එක ලස්සන උදෑසනක නිමල් තමන්ගේ ධෛර්යයත් එකතු කරගෙන සිරිල් සීයගේ පැල්පතට ගියා. එතන සිරිල් සීය ඊටාම සංසුන්ව පුටුවක වාඩි වෙලා ඉන්නවා ඔහු දැක්කා. මේ සීයගේ ඇස්වල නිහතමානීකමක් තිබුණා. දුකෙන් බර වුණු හඬකින් නිමල් කිව්වා සීයේ මට පිහිටක් ඕනේ. මම ගොඩක් මහන්සි වෙනවා. ජීවිතේ හැම දෙයක්ම දිනාගන්න උත්සාහ කරනවා. ඒත් මම මොන දේ කළත් හැබෑ සතුටක් දැනෙන්නේ නැහැ. කරුණාකර මට කියන්න මට සැබෑ සතුට සොයාගන්න පුළුවන් කොහොමද කියලා නිමල් මේ සීයට කිව්වා. සිරිල් සීය නිමල් දිහා ටිකක් බලාගෙන හිටියා. ඊට පස්සේ මෙන්න මෙහෙම කිව්වා. මම ඔබට උදව් කරන්නම් පුතේ. ඒත් මුලින්ම ඔබ මට පුංචි වැඩක් කරන්න ඕනේ. ඔහු ළඟ තිබුණු පැරණි භාජනයක් පෙන්වල කිව්වා මේ භාජනය අරගෙන සතියක් යනකම් හැමදාම ගඟට ගිහින් වතුර පුරවල මගේ ළිඳට ගෙනවිත් දාන්න. හැබැයි මතක තියාගන්න මේ භාජනයේ හිල් තියෙනවා කියලා මෙන්න මේ සීය කිව්වා. නිමල් ඉතින් පුදුම වුණා මේ දේ අහලා. ඒත් ඔහු වචනයක්වත් කිව්වේ නැහැ. ඊළඟ දවසේ උදේ ඉඳන් ඔහු සීය කිව්ව විදියටම වැඩේ පටන් ගත්තා. ඔහු තද අවුවේ ඇවිදගෙන ගිහින් හිල් සහිත භාජනයට ගගෙන් වතුර පිරෙව්වා. ඊට පස්සේ ඒක ළිඳට ගෙනියන්න ගත්තා. ඒත් ළිඳ ළඟට එනකොටම බොහෝ දුරට වතුර බිමට කාන්දු වෙලා. එහෙම වුණත් නිමල් හැමදාම මේ වැඩේ කළා. අවුව තදයි, වැඩේ අමාරුයි. ළිඳ පුරවන්න බැරි වුණ එක ගැන ඔහුට කලකිරීමක් දැනුණා. ඒත් මේ වැඩේ තේරුම් නොදෙන සිටියත් ඔහු අතෑරියේ නම් නැහැ. සතියකට පස්සේ මහන්සියෙන් සහ දුකෙන් යුතුව නිමල් හිස් වෙන්න ආසන්න භාජනය අරගෙන සිරිල් සීය ළඟට ආවා. ඔහු කිව්වා සීයේ මම පෙරදුනා. මට ළිඳ පුරවන්න බැරි වුණා කියලා. ඒත් සිරිල් සීය ඔහුට සෙනෙහබර සිනහවක් දීලා මෙහෙම කිව්වා. පුතේ ඔබ පෙරදුනේ නැහැ. ඇත්තටම මට ඕන කළේ ඔය දේමයි. දැන් හැරිලා බලන්න ඔබ ආව පාර දිහා. නිමල් ඉතින් හැරිලා බැලුවා. ඔහුගේ ඇස් විස්මයෙන් ලොකු වුණා. ඔහු හැමදාම ඇවිදගෙන වියලි වෙලා තිබුණ ඒ පාර දැන් ලස්සන මල් වලින් සහ කොළ පැහැති තනකොළ වලින් පිරීලා. මේක උනේ කොහොමද? නිමල් ඉතින් පුදුමයෙන් මේ සීයගෙන් ඇහුවා. සිරිල් සීයගේ මුහුණට පුංචි සිනහවක් නැගුණා. ඔහු මෙහෙම කිව්වා. භාජනයේ හිල් අතරින් බිමට වැටුණ වතුර ටික තමයි මේ පාරට අලුත් ජීවයක් දුන්නේ. ඒ වතුර තමයි වියලි පාර සරුගලේ. පුතේ ජීවිතයත් ඒ වගේ තමයි. අපි හැමෝටම දුර්වලතා අඩුපාඩු තියෙනවා. මේ හිල් භාජනය වගේ. ඒත් ඒකෙන් අපේ උත්සාහය නිෂ්ඵලයි කියලා කියන්න බෑ. සැබෑ සතුට කියන්නේ ඉලක්කය ජය ගන්න එකම නෙමෙයි. ඒ ඉලක්කය කරා යන ගමනේ වටිනාකම තේරුම් ගැනීමයි. වැදගත්ම දේ ගමනාන්තය නෙමෙයි. ඒ ගමනේදී අපි අනිත් අයට කරන බලපෑමයි. ඉතින් ඒ මොහොතේ නිමල්ගේ හිත ඇතුලේ විශාල වෙනසක් ඇති වුණා. ජීවිතයේ තමන්ට ඕනෑ හැම දෙයක්ම නොලැබුණත් තමන් තබන සෑම පියවරකින්ම යම් වෙනසක් කරන බව ඔහුට තේරුණා. කොතැනක හෝ කෙසේ හෝ තමන් අලංකාරයක් නිර්මාණය කරන බව ඔහුට දැනුණා. නිමල් සිය ගමට ආපසු ගියේ සියලු උත්තර අරගෙන නෙවෙයි. ඒත් සැහැල්ලු හදවතකින් සහ ජීවිතය පිළිබඳ අලුත්ම අවබෝධයකින් යුතුවයි. ඉතින් මේ කතාව අපිට ගැඹුරු සහ බලවත් පාඩමක් උගන්වනවා. ගොඩක් වෙලාවට අපි බලන්නේ අවසාන ඉලක්කය ගැන විතරයි. අපි හිතනවා මම ලොකු දෙයකට ළඟා වුණාම තමයි සතුටු වෙන්නේ කියලා. ඒත් නිමල් වගේම අපිත් අමතක කරනවා සැබෑ සුන්දරත්වය තියෙන්නේ ඒ ඉලක්කය කරා යන ගමන තුල කියලා.
හිල් සහිත භාජනය කියන්නේ අපේ වැරදි දුර්වලතා සහ අපිට මුහුණ දෙන්නට වෙන අභියෝගවල සංකේතයක්. සමහරවිට අපිට ඕනෑ ප්‍රතිඵලය හැමවිටම ලැබෙන්නේ නැතු ඇති. ඒත් අපි දරන සෑම උත්සාහයක්ම යම් කෙනෙකුගේ ජීවිතයට බලපෑමක් කරනවා. මේ කතාවෙන් අපිට උගන්වනවා අපේ අඩුපාඩු ගැන දුක්වෙන්න ඕනේ නැහැ කියලා. ඒ වෙනුවට අපේ මේ ජීවන ගමනේදී කුමන සුන්දරත්වයක්ද නිර්මාණය කරන්න කියලා අපි ආපසට හැරිලා බලන්න ඕනේ. ඔන්න ඕකයි මේ කතාවෙන් අපිට ඉගෙන ගන්න තියෙන පාඩම. තවත් මේ වගේ ලස්සන කතාවකින් හමු වෙනකන් අදට මම ගිහින් එන්න. ඔබට ජය.